දෙනාටම The Wisdom YouTube නාලිකාවෙන් ඔයාලට මම පෙන්වන්න යන්නේ කොහොමද වාහනේ සීරිල්ලක් ඇති වුණොත් ඩැමේජ් එකක් ඇති වුණොත් ඒක සුද්ධ කරලා ගන්න කියලා. අපි බලමු මේ වීඩියෝ එකට. ඔයාලට පේනවා දැන් මේ වාහනේ මෙතන සීරිල්ල තියෙනවා. ඉතින් අපි බලමු මේ සීරීම නැති කරගන්න විදිහ. මුලින්ම අපි විතර මෙන්න අතන ගන්නවා. ඊළඟට මම toothpaste toothpaste භාවිතා කරලා අපිට පුළුවන් අපේ මෙන්න මේ ඩැමේජ් එක නැති කරගන්න. මම මේ අතුල්ලන්නේ toothpaste ඔයාලට පේනවා ඇති ඒ කළු ලපය ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා නැති වෙලා යන හැටි. මේ ආකාරයට පුළුවන් අපේ සුළු සීරිලි જાතිය මෙන්න මේ විදිහට යථා තත්ත්වයට ෂේම්ට් එක පත් කරගන්න. මේ සීරිලි අයින් කරගන්න. බලන්න යාළුවනේ The Wisdom YouTube නාලිකාවේ ඔයාලගේ දැනුම වෙනුවෙන් ඉදිරිපත් කරන තවත් වීඩියෝ එකක්. මේක පේන්ට් කරලා මම හදාගන්න ගියා නම් පොලිෂ් කර නැවත යථා තත්ත්වයට ගන්න මේ තත්ත්වයටම ගන්න පුළුවන්. ඒක ලොකු වියදමක් කරන්න වෙනවා. ඉතින් මම කිසිදු වියදමකින් තොරව මේ විදිහට මම්ම ගෙදරදී රතය නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් කරනවා. මේ ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුණේ සීරිලා. දැන් ඒ වුණාට යථා තත්ත්වයටම පුරුදු තත්ත්වයටම පත් වුණා කියලා වලට පේනවා ඇති. ඉතින් ඔයාලට පුළුවන් නිවසේදීම මේ ආකාරයට ඔයාලගේ මෝටර් සුළු සීරීම් යථා තත්ත්වයට පත් කරන්න අඩු වියදමකින් කාර්යක්ෂමව අපි කවුරුත් බලන්නේ වියදම අඩු කරලා අපේ ජීවිතයේ සෞභාග්‍ය උදා කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොමෝටර් රථයේ ඇති වෙන මේ වගේ සුළු සීරීම් යථා තත්ත්වයට පත් කරන්න toothpaste වගේ ද්‍රව්‍යයක් භාවිතා කළා තමයි මේ කටයුතු සිද්ධ කරේ. එහෙනම් නැවත වාරයක් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. Bye.